මත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ. හායි, අද අපි තුන්දෙනා දෙන්න නෙවෙයි තුන්දෙනා පොඩි ගමනක් යනවා. අපි තුන්දෙනා යන්නේ අද ලෝකේ තියෙන ලංකාවේ තියෙන ලොකුම හයි ඉතින් කොහමද? හයි කිය. ආදි හයි කිය. අද අපි යනවා ලංකාවේ තියෙන ලොකුම වෝටර් වර්ල්ඩ් එක බලන්න. ඒක තියෙන්නේ නුවර. දැන් වෙලාව 1:00යි. අපිට පැයක් විතර යනවා. හයි අපි යන්නේ දොළුව පාරෙන්. අර පැත්තෙන් ගියොත් එහෙම ට්‍රැෆික් එක අහු වෙන හින්දා අපි මේ පැත්තෙන් ආවා. හොඳට බල යනවා. යාළුවගේ හැටින් චූටි කාලේ එනවා. අපි එළියට බැස්ස වෙලාව නම් හරිම හොඳ නෑ කියන්නේ මේ වෙලාවට ස්කූල් ටයිම්නේ. ට්‍රැෆික් එක හොඳටම අපිට ගොඩක් වෙලා ගියා කීල්ස් එකට දාගන්නත් මොනවා හරි කන්නම් කියලා තමයි අපි ලෑස්ති වුනේ. ඉතින් හස්බන්ඩ් ගිහින් අරන් එන්නම් කිව්වා. එතකන් අපි දෙන්න වෑන් එකට වෙලා ඉන්නවා. සුදු මහත්තයා ආදී දොයි මතයි දොට ඔයාට දොයි මත අපි යන් මාළු බලන්න. අපි කෑම ආවා. එක ජූස් එක වේද ගෙනාවේ? එහෙනම් ඒක මට. අපි දැන් නුවරට ඇවිල්ලා ඉන්නේ. අපිට හරියටම පැයක් ගියා. ඉතින් තව කිලෝමීටර් 13ක් යන්න තියෙනවා නුවර ඉඳන්. වැවරවුම පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. තලාතෝය තමයි ඒක තියෙන්නේ. මට මේ හැරේ යද්දී මතක් වුණා අපි NTS එකේ හොස්ටල් එකේ ඉද්දී හැමදාම දෙවෙනි සතියේ හැම මාසෙම අපි යනවා කිරි ආහාර අරගෙන මාලිගාවට. ඉතින් පෝලිං ගිහිලා මේ පාර දිගේ තමයි අපි යන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සෙනග නෑ. ඉන්න හැබැයි නේද? වාහන කීපයක් තියෙනවා. ඇතුළට හදන්න ගමන්ද දන්නේ? යාර යන්න දන්නේ? ඒ ලාම. ඔය කරා ඉච්චර දන්නේ නෑ. හොලන් ගෙද්දින. අපි වතුර බෝතලයක් වත් ගත්තේ නෑ. මම ගෙදර කියන්න කිව්වා මට මතක් වුණා. දැන් අපි මෙතනලා චුට්ටක් වෙලා ඉන්නවා. බබා නිදි.
එයා ටිකක් ඇරුණාට පස්සේ අපි යනවා. අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි මෙතනින් ටිකට් ගන්න ඕනේ. ටිකට් අරන් යන්න. එක්දස් 100යි එක්කෙනෙක්ට. මේකේ වර්ග දෙකක් තියෙනවා කියන්නේ. ටිකට් වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. අපි 1100 එක ගත්තේ. අනිත් එකේ ඒක ගණන් අඩුයි මං හිතන්නේ. මං හිතුවේ අර ඇත්ත කුරුල්ලෝ කියලා. තව දෙයක් කියන්න අමතක වුණානේ. ඔයාලටත් මේ වගේ ලස්සන ටෝට් බෑග් මගෙන් ගන්න පුළුවන්. ඉතින් බයෝ එකේ නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. අපි එන්ට්‍රන්ස් එකට ආවා. ඉතින් එතෙන්දිම අපිට කෑම හම්බුණා මාළුන්ට දාන්න. මම කිව්වේ 1100 ටිකට් එකට තමයි කෑම දාන්නත් හම්බෙන්නේ. අනිත් එකට මං හිතන්නේ හම්බෙන්නේ නැහැ. ඉතින් එනවනම් ඉතින් ඒ අත්දැකීමක් ගන්න පුළුවන් හින්දා ඔයාලත් 1100 ටිකට් එක ගන්න. ඉතින් ලස්සන මාළු ගොඩක් ඉන්නවා. පේනවනේ යාලා රණ්ඩු වෙනවා කෑමට. මට මේ තියෙන ප්‍රශ්න මෙයාලගේ වැදිලා එයාලට තුවාල වෙන්නේ නැද්ද දන්නේ නැහැ. අර බලන්නකෝ. දෙන්නටම ගන්න. මෙයාලා ගුටි කව. පුදුම විදියට රණ්ඩු වෙනවානේ යාලා. යාලා රිදෙන්නේ නැද්ද දන්නේ නැහැ. ආදිත් බලන් ඉන්නෝ. හොඳට නැමිර බලන් ඉන්නෝ යත් ආසාවෙන්. ආදි කරුවලා චුට්ට. කොහෙන්ද යන්නේ? අතන. පේන්නේ. මේ මෙයා හරිම ලස්සනයි. එනට මෙයාලා හරි සැරයිලු. මම ගොඩක් කළා මෙතන මාළුවෝ හිව්වා. හරිද? පස්සේ තමයි දැක්කේ මේ හැංගිලා ඉන්නේ එයාලා කියලා. මම හිතුවා එවත් ගල් කියලා. එයාලගේ ඩීටේල්ස් ඔක්කොම මෙහෙම මෙතන ගහලා තියෙනවා. මෙයා ලංකාවට ආවේ නිකයි. කාවයියා අල්ලන්න යනවා දැක්කත්. ඒ මාළු ටිකම ඒ ටික ඔක්කොම එක වගේනේ.
ලස්සනයිනේ. නේ හාල් මැස්සෝන්ගේ ලොකු එක්කෙනා වගේ. අපි යාගේ නම බලමු. එහා පැත්තේනේ. මේ යාලා ඒ විදිහටම ඉන්නේ හාලු. මේ හිලෙන්නේවත් නෑනේ. අනේ යාර ෂෝක්. එතකොට හාලුවේ මේ යනවනේ. යනා ඉන්න. යාලා දැක්කද මොකක් හරි එකට තමයි එහෙම හිටියේ හාලු. අපි යමු තල් කොස්ස බලන්න. මේ ඉන්නේ පේන්නේ නේද? හපනවා ඇති නේද? මෙමයි මෙයාලගේ දත්. මගේ පින්තූරි දාපු එකට මං ඔබත් එක්ක තරහයි. රවාගෙන යන්නේ පායිති. ඕවේ. හායි කියන්නේ ආදී. එයා අර අනිත් එක නතන බලන් ඉන්න. Moonfish. එයාලා ලස්සනයිනේ. ඒ හරිය මාළු බලලා ඉවරයි. අපි දැන් යන්නේ අතෙන්ද. ලස්සන මලක්. මගේ වීඩියෝග්‍රාෆර්ට වැඩ වැඩි මේ දවස්වල. එයා බබත් එක්ක ඉන්න හින්දා මගේ වීඩියෝස් තනියම මටම තමයි ගන්න වෙන්නේ. ඉතින් සෙනග අඩු හින්දා හොඳයි නැත්තම් කවුරු හරි ෆෝන් එක අරන් යනවා. මේ බලන්නකො මේක හරිම ලස්සනයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුරුල්ලන්ට කෑම දෙන තැනට. මට දුන්න කෑම ටික දැන් ඉවරයි. ඒ වුණාට යාලා මං ගාවින් යන්නේ නෑ. අනේ බලන්නකෝ. කොණ්ඩ කට්ටෝ ඒ ඔක්කොම හපනවා. හපදිනවා රිදෙනවා හොඳට. බලන්නකෝ වට කරගෙන ඉන්නවා ඉතින්. අර දෙන්න එළියට වෙලා ඉන්නවා. මේ ආදිට මේක ඇතුළට එන්න බෑ. මෙයාලා හපනවා හයියෙන්. එයාගේ හැපුවොත් එහෙම ඉවරයි.
ඉතින් මම මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මෙතන හිටපු එක්කනට කියලා. පේනවනේ කුරුළු ආකර්ෂණේ. මම කිරිල්ලියක් කියලා හිතුවත් දන්නේ. යන්න. දැන් මගේ වෙලාව ඉවරයි. ඉතින් මම එයාලගේ ගහ උඩින් තිබ්බා. තියලා ටිකක් වෙලාවදී ආයෙත් මං ගාවටම ආවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හාවන්ට කෑම දාන. අනේ. Pura kan kita wala. Atari. Ini ada. දැක්කද? අනේ. මාගේ වල් කන්නේ. හායි. අනේ යාලා මගේ වල් කන්නේ. ඒ මේක කන්නකෝ. අනේ මියා ගත්තා. ඒ මේක කන්න. ඒයි මේක ලොකු ඒරියා එක මේ පැතිරිලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න ගිරව් බලලා හාවෝ බලලා ඉතින් අපි කලින් බැලුවේ ආසියාවේ ඇතුලේ ඉන්න මාළුවෝ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වෙන වෙන රටවල් වල ඉන්න මාළුවෝ බලන්න. ඉතින් අපි ඉක්මනට ඒ ටිකත් බලමු. ඉතින් මම ඔක්කොම ටික නම් වීඩියෝ එකට දැම්මේ නැහැ මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් මම පුළුවන් විදියට ඔයාලට පෙන්නන්නම්.
මෙන්න මේ විදිහට තමා අද දවස ඉවර වුණේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. චූටි ළමයි එහෙම ඉන්නවා නම් එයාලා හරි ආස වෙයි. ඉස්කෝලේ යන ළමයිට එහෙම ගොඩාක් වැදගත්. ඉතින් ලස්සන මාළු වර්ග ඉන්නවා. එයාලට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් එහෙනම් ආයෙ බ්ලොග් එකකින් එනකම් අදට ගිහින් එන්නම්.